කොබෙයියාගේ උපත සිදුවන හැටි. කැලෑවක් අද්දර කුඩා පැල්පතක දුප්පත් ගැහැණු කෙනෙක් එයාගේ පුංචි දරුවෝ 3 දෙනත් එක්ක ගොඩක් දුකසේ ජීවත් වුණා. එයා කැලෑවෙන් දිග දරමිටි බැඳගෙන පෝසත් ගෙවල් වලට ගෙනහිල්ලා විකුණලා තමයි ජීවිතේ ගැට ගහගත්තේ. දර කඩන්න කැලේ ගියාම එයාට දකින්න ලැබෙන පලා ජාති, පළතුරු ජාති ඔඩොක්කුවේ බැඳගෙන ගෙනල්ලා දරුවන්ට දෙනවා. දවසක්දා එයාට මී ගහක් යට තිබිලා වැටුණ මී මල් ගොඩාක් හම්බ වුණා. එයා ඒවා අහුලගෙන ගෙදර ගෙනල්ලා වේලෙන්න ගේ දොරකඩ තියෙන මහා ගල් පොත්තේ වනලා දර ගේන්න ආයෙමත් කැලෑවට ගියා. එදා තද අව්ව දවසක්. හවස ගෙදර ඇවිල්ලා බැලුවම ගල උඩ දාපු මී මල් දවස තිස්සෙම අව්වට වේලිලා ඒවා නොපෙනෙන තරමට කුඩා වෙලා අඩු වෙලා තිබුණා. එකතු කළාම තිබුණේ අතින් මිටයි. එයා හිතුවේ ඒ මල් ටික දරුවෝ කෑවෝ කියලා. ගොඩක් කේන්ති ගිහින් දරුවන්ට අඬ ගහලා උඹලා මල් ටික කෑව නේද කියලා ඇහුවා. එයාලා කොච්චර නෑ කිව්වත් බොරුත් කියනව නේද කියලා කෝටුවක් අරගෙන තලලා ඔළුව ගලේ හැප්පුවා. මල් ටික ගල උඩට දැම්මා. ටික වෙලාවකින් දරුවෝ 3 දෙනාම මැරුණා. මේ කාරණය දිවසින් දුටු සක්දෙවියෝ වැස්සක් වහින්න සැලැස්සෙව්වා. වැස්සට පෙඟුනට පස්සේ මී මල් මහත් වෙලා කලින් තිබුණ තරමටම ගොඩක් ලොකු වුණා. ඒක දැක්කට පස්සේ කාරණය තේරුම් ගියා. තමන්ගේ දරුවෝ මැරුණේ තමන්ගේ වරදින් බව තේරුම් ගියාට පස්සේ ඉවසන්න බැරි තරමටම දුකටපත් වුණා. ඉතින් ඇය ඒ දුකින්ම මැරිලා වනයේ කොබෙයියෙක් වෙලා ඉපදිලා දරුවන්ට අඬ ගහනවා. පුප්පර පුතේ කුකුරුම් 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 මී පුප් ලදින් දරු නොලදින් රන් කැටි පුතා කෝ කෝ. වයසක පිටිසර අම්මලාට මේ කතාව හොඳටම ඇත්ත. කොබෙයියා හඬ නගනකොට ගෑනු අය කියන්නේ කුකුරුම් කොබෙයියා ඌ නොදකින් කොබෙයියා කියලයි. මෙසේ අවලාද කරන්නේ කොබෙයියාගේ උපත ගැන උන් අසා තියෙන නිසයි.